දශම. අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකව දශම සංඛ්‍යාවක් කියවන ආකාරය සහ දශම භාග කරන්නේ කොහොමද? භාග දශම කරන්නේ කොහොමද කියන එක ගැන. ඔබට තීරේ දිස්සනවා දශම සංඛ්‍යාවක්. ඒක අපි කියවන්නේ 0.2 කියලා. දශම ඊට පස්සේ ඉලක්කම් කිහිපයක් තියෙන වෙලාවට අපි දශම සංඛ්‍යාව කියවන විටදී අනිවාර්යයෙන්ම එක ඉලක්කමෙන් එක ඉලක්කම තමයි කියවන්නේ. ඒ නිසා මේ කියවන්නේ 0.124යි කියලා. ඒ වගේම මේ කියවන්නේ 5.2යි කියලා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දශම සංඛ්‍යාවක් භාගයක් බවට පත් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් මුලින්ම තියෙනවා 0.3. අපි කරන්නේ මුලින්ම මේ 3 මුලින්ම ලියනවා. ලියලා දශම ස්ථාන කීයක් තියෙනවද කියලා බලනවා. එකයිනේ තියෙන්නේ. එහෙනම් යටට 10 දානවා. දශම ස්ථාන එක නම් තියෙන්නේ 10 ගුණාකාර එකක් දාන්නේ. දශම ස්ථාන මේ වගේ එකක දෙකක් තියෙන නිසා 10 ගුණාකාර දෙකක් දානවා. එතකොට ඒ කියන්නේ 100ක් දානවා. දශම ස්ථාන ගානට සමාන බිංදු ගණක් දැම්ම නම් හරි ඉස්සරහට එකක් දාලා උඩින් දාන්නේ මේ තියෙන ඉලක්කම. එහෙමනම් මේ වගේ දශම භාග කරන විට අපි දැනගන්න ඕන දේ තමයි ඉදිරි බිංදු හැර අනෙක් ඉලක්කම් ලියා. අපි ඉදිරි බිංදුව හැර ඊටු ඉලක්කම් ටික තමයි ලිව්වේ. ලියලා ඒ යටින් එක ලියා. එක ලියලා දශම ස්ථාන ගානට සමාන ගානක් බිංදු යොදන්න තමයි මේකදී අපි තියෙන්නේ. ඒ අනුව අවසානයේ උත්තරය වෙනවා 2513 ලිව්වා. දශම ස්ථාන හතරක් තියෙන නිසා 1.4ක් දානවා. ඊළඟට තියෙන්නේ භාග සංඛ්‍යාවක් දශම කරන හැටි. 10න් 7 තියෙනවා. එහෙනම් දශම කරනකොට 7 ලිව්වා. යට තියෙන බිංදු 1යි නම් දශම ස්ථාන එකක් තිබ්බා. 21 ලිව්වා. යට තියෙන බිංදු 2යි නම් දශම ස්ථාන දෙකක් තිබ්බා. 3513 ලිව්වා. යට තියෙන බිංදු 4ක් නම් දශම ස්ථාන 4ක් තිබ්බා. ඕක තමයි ක්‍රමවේදය. හැබැයි සමහර වෙලාවට හරයේ 10 ගුණාකාර නැති වෙන්න පුළුවන්. එහෙමනම් මේ පදේ යටපදේ හර නැත්නම් හරේ 10 ගුණාකාර නැත්නම් අපිට කරන්න තියෙන එකම දේ තමයි මෙයා බෙදන්න. එක බෙදන්න දෙකෙන් දීර්ඝ බෙදීම හෝ වෙන ක්‍රමයක් පාවිච්චි කරලා එක බෙදීම දෙක. එක දෙකෙන් බෙදලා පිළිතුර දාන්න. මේකත් 3 5න් බෙදලා පිළිතුර දාන්න වෙනවා. මේකත් 3 25න් බෙදලා පිළිතුර දාන්න වෙනවා.